ආයිබෝන් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝක ඉතිහාසයේ තියෙන ඉතාමත්ම වැදගත් ශිෂ්ටාචාරයක් සම්බන්ධයෙන්. මේ ශිෂ්ටාචාරයේ තියෙන වැදගත්කම කියන්න කලින් මම පුංචි කතන්දරයක් කියලා ඉන්නම්. ඔය අපේ ඉන්දියාවේ ඍග්වේදය තුලත් ඉරානයේ ඇවෙස්ටාව තුලත් ආර්යයන් ගැන සඳහන් වෙනවා. ඉතින් ආර්යයන්ගේ නිජබිම වෙන්නේ ඉරානයවත් ඉන්දියාවවත් නෙවෙයි. ආර්යයන්ගේ මුල් නිජබිම වෙන්නේ ඔය යුක්‍රේනය හා රුසියා වාසය පිරී යුරෝපීය භූමි ප්‍රදේශයක් වෙච්ච ස්ටෙප්ස් තෘණභූමිය තමයි ආර්යයන්ගේ මුල් නිජ භූමිය උනේ. ඉතින් අපි ඒ ප්‍රදේශය කතා කරපු භාෂාවට කියන්නේ ප්‍රෝටෝ ඉන්දු ආර්ය භාෂාව නැත්නම් ප්‍රෝටෝ ඉන්දු යුරෝපියන් කියන භාෂාව තමයි මොවුන් කතා කරන්නේ. ඉතින් ওই භාෂාව තමයි අද එංගලන්තේ ඉංග්‍රීසි භාෂාවටත් ලංකාවේ අපේ සිංහල භාෂාවටත් මුල්ම අඩිතාලම දාපු භාෂාව වුණේ. ඉතින් ඔය ඉන්දු ආර්යයන් ආර්ය ජන කණ්ඩායම් යුරෝපයේ ස්ටෙප්ස් ප්‍රදේශයේ ඉඳලා ආසියාවට ගමන් කරනකොට මේගොල්ලොන්ගේ අර දේශීය ඒ භාෂාවට එක එක භාෂාවල ලක්ෂණ එකතු වෙලා විවිධ භාෂා නිර්මාණය වුණා. ඉතින් ඒ හින්දා තමයි එකම ඉන්දු ආර්ය ප්‍රෝටෝ ඉන්දු ආර්ය කියන භාෂාව කෑලි කෑලි වලට බෙදලා සංස්කෘත පාලි මේ ෆාර්සි භාෂාව ඊට පස්සේ ග්‍රීක භාෂාව ලතින් කියලා අන්තිමට ගොඩක් භාෂා ගණනාවක් බිහි වෙන්නේ. ඉතින් ඔතනදී ආර්යයන් විසින් බිහි කරපු පළවෙනිම විශාල මහා පරිමාණ ශිෂ්ටාචාරය වෙන්නේ මේ හිතයිටි ශිෂ්ටාචාරය කියන එක. හිතයිටි ශිෂ්ටාචාරය පිළිහිලා තියෙන්නේ වර්තමාන තුර්කියේ භූමි ප්‍රදේශයක් මෙතන අපි ඇනටෝලියාව කියලා කියනවා. ඇනටෝලියා භූමි ප්‍රදේශය තුල තමයි මේ හිතයිටි ශිෂ්ටාචාරය බිහි වෙලා තිබුණේ. ඉතින් මේ හිතයිටි ශිෂ්ටාචාරය ගැන අපි අවධානය යොමු කරනකොට හිතයිටි ශිෂ්ටාචාරය ආරම්භ වීමේදී ඇනටෝලියානු භූමි ප්‍රදේශයට ග්‍රීසිය හරහා පැමිණි ඉන්දු ආර්ය භාෂාවක් කතා කරපු මේ ආර්ය ජන කණ්ඩායම තුර්කි භූමි ප්‍රදේශයේ පදිංචි වුණා. මේ තුර්කි භූමිය කියලා කියන්නේ ඊජිප්තුව, මෙසොපොතේමියාව හෝ ඉන්දියාව වගේ උණුසුම් දේශගුණයක් තියෙන රටක් නෙවෙයි තුර්කිය කියලා කියන්නේ. ඉතින් තුර්කිය කියලා කියන්නේ සෞම්‍ය කලාපය අපි භූගෝලයට අනුව ගත්තොත් නම් බියෝම වර්ගීකරණයේදී කියන්නේ සෞම්‍ය කලාපීය තෘණභූමියක් විදිහට තමයි තුර්කිය අපි හඳුන්වන්නේ. එතකොට හිම වයින් දේශගුණයක් විචල්්‍ය වෙන දේශගුණයක් තමයි මේ භූමිය තුල තිබ්බේ. එතකොට දැන් මේගොල්ලෝ එන්නේත් ඒ වගේ භූමියක විතරනේ. ආර්යන් කියන කට්ටිය එන්නේ යුක්‍රේනිය. එතකොට යුක්‍රේන කියන්නේ විචල්්‍ය දේශගුණයක් සහිත ප්‍රදේශයක්. ඉතින් ඒ හින්දා මේ ආර්යන්ට තිබ්බ මේ හිතයිටි වරුන්ට තිබ්බ විශේෂම වාසිය උනේ ඊජිප්තුවට වඩා දැවැන්ත අස්වැන්නක් මේගොල්ලන්ට ගන්න පුළුවන් වුණා. මොකද ඊජිප්තුව කියන්නේ වැලි කාන්තාරයක්. නමුත් හිතයිටි දේශයම තමයි තුර්කිය කියලා කියන්නේ ගස්වැල් වලින් පිරිච්ච බොහොම සුන්දර භූමි ප්‍රදේශයක්. එතකොට මේ හිතයිටි ශිෂ්ටාචාරයේ මූලාරම්භයේදී අපි හිතයිටි ශිෂ්ටාචාරය අවධි තුනකට බෙදනවා. පළවෙනි අවධිය මුල් රාජධානි සමය. මේක අපි ගත්තොත් ක්‍රිස්තු පූර්ව 1700 ක්‍රිස්තු පූර්ව 1500 වගේ විතර ගන්න තමයි 1400 වගේ විතර ගන්න තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මධ්‍ය රාජධානි අවධිය ක්‍රිස්තු පූර්ව 1400 වර්ෂයේ සිට ක්‍රිස්තු පූර්ව 1300 වගේ වෙනකන් ඊළඟට නව රාජධානි යුගය මේකෙදි තමයි ක්‍රිස්තු පූර්ව 1300 ඉඳන් ඉදිරි කාල පපුවානුව තුළ හිතයිටි අධිරාජ්‍ය නැගිටින්න පටන් ගන්න. දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ තුර්කියේ හිතයිටි ශිෂ්ටාචාරය ආරම්භ වුණු කාල ප්‍රතිපද අපි කියනට මම කියපු මුලින් කාල තුනේදී මුල් රාජධානි සමය සම්බන්ධයෙන් තමයි මම මේ දැන් කතා කරන්නේ. විශේෂයෙන්ම මේ කාලපරාසය ක්‍රිස්තු පූර්ව 1700 ක්‍රිස්තු පූර්ව 1500 දක්වා තමයි තියෙන්නේ. මෙතනදී මේ තුර්කියට හිතයිටි ශිෂ්ටාචාරය කියන නම එන්නත් පොඩි හේතුවක් ලැබෙනවා. ඒ තමයි මේ හත්තුසිලි කියන රජතුමා විසින් මේ හත්තුසා කියන නගරය හදනවා ඔය තුර්කිය ඔය භූමි ප්‍රදේශය තුළ. ඒක තමයි මේ තුර්කි හිතයිටි අධිරාජ්‍යයේ තිබ්බ දැවැන්තම අගනගරය වුණේ, ප්‍රධාන මූල පරිපාලන ප්‍රදේශයේ ආර්ථික මධ්‍යස්ථානය වුණේ මේ හත්තුසා කියන නගරය. මේක හදන්නේ හත්තුසිලි කියන රජතුමා විසින්. එතකොට මේ තුර්කියේ හිතයිටි අධිරාජ්‍ය මුල් සමයේදී මෙසොපොතේමියාව, ඊළඟට ඊජිප්තුව, කානාටි ශිෂ්ටාචාරය, ඊට පස්සේ හීබ්‍රු ශිෂ්ටාචාරය වගේ ශිෂ්ටාචාරات එක්ක මිත්‍ර සම්බන්ධතා පවත්වාගෙන ගියා. නමුත් අර අපි කියන්නේ නිකන් තරගයක් දෙන්න එපයි නේද? රටවල් රඳාපවතින අනිවාර්යෙන් තරගයක් දෙන්න ඕනේ. අන්න ඒ වගේ තුර්කියේ හිතයිටි ශිෂ්ටාචාරයටත් සිද්ධ වුණා විශාල වශයෙන් ගැටන ඇති කරගන්න. මේකේ අවසාන ප්‍රතිපදය වෙන්නේ මහා පරිමාණ යුද ගැටුම් පවා තුර්කියේ හිතයිටි ශිෂ්ටාචාරයේ විසින් මෙසොපොතේමියාව ඊජිප්තුවට එරෙහිව දැවැන්ත
ප්‍රහාර එල්ල කරගන්න එක. අපි ඒක නම් වලින් අවධානය යොමු කරොත් මුල් රාජධානි සමය තුළ තුර්කියේ හිතයිටි ශිෂ්ටාචාර භූමියේ මොවුන් විශාල වශයෙන් අනෙකුත් ජනපද යටපත් කරගනිමින් දැවැන්ත විදිහට ආර්ය භාෂාව විච්ච මුල්ම ලිඛිත ආර්ය භාෂාව වුණු හිතයිටි භාෂාව වේගයෙන් පතුරවනවා මුළු තුර්කි භූමි ප්‍රදේශය පුරාම. එතකොට මේගොල්ලෝ විසින් ක්‍රමක්‍රමිකව දැන් මුළු තුර්කියම අල්ලගත්තා. එතනින් නතර වෙන්නේ නැහැ. ක්‍රමක්‍රමිකව පහළට එන්න පටන් ගන්නවා. ඔන්න උතරින් තමයි ඝට්ටණය පටන් ගන්නෙ. දැන් පහළ භූමි ප්‍රදේශයේ තියෙන්නේ කාගේ පරිපාලනය යටතේද? මෙසොපොතේමියානුවන්ගේ පාලනය යටතේ. ඉතින් ඔය මෙසොපොතේමියානුව සහ තුර්කියේ හිතයිටි අධිරාජ්‍යත් එක්ක මහා පරිමාණ දැවැන්ත යුද ගැටුම් සිද්ධ වෙනවා. නමුත් මෙතනින් චූටි ප්‍රශ්නයක් සිද්ධ වෙන්නේ තමයි මෙසොපොතේමියාව කියන්නේ කාන්තාරයක්. හැබැයි හිතයිටි දේශය කියන්නේ සෞම්‍ය කලාපීය භූමියක පිහිටලා දින රටක්. ඉතින් ඒ හින්දා විශාල වශයෙන් ඊජිප්තුවටත් මෙසොපොතේමියාවටත් තර්ජනයක් වෙන්න අනිවාර්යයෙන්ම තුර්කියේ හිතයිටි ශිෂ්ටාචාරයට හැකියාවක් ලැබුණා. මොකද ඔවුන්ට දැවැන්ත ආහාර සංචිතයක්, දැවැන්ත කෘෂි අතිරික්තයක් මොවුන්ට ලැබෙනවා. ඒ විතර නෙවෙයි මොවුන් විශාල වශයෙන් දියවර කර්මාන්තයේ බව සිද්ධ කරලා මහ දැවැන්ත යුද බලයක් ගොඩනගාගෙන තඹ යුගය තුල යකඩ උණු කරපු පළවෙනි ජාතියක් විදිහටත් මේගොල්ලෝ හඳුන්වන්න පුළුවන් විශේෂම එක. ඊජිප්තුව තමයි තඹ යුගය තුල පළවෙනි යකඩ උණු කරන්නේ. හැබැයි යකඩ උණු කිරීම අතින් හොඳම නිපුණතාවය ලබා ගන්නේ හිතයිටි ශිෂ්ටාචාරය. එතකොට මේගොල්ලෝ විසින් දැවැන්ත යුද රථ ඉදි කරනවා. මේ දැවැන්ත යුද රථ ඉදි කරන්නේම මෙසොපොතේමියාව සහ ඊජිප්තු බල ඒකාධිකාරයට එරෙහිව සටන් කිරීම සඳහා. මෙතනදී තුර්කියේ හත්තුසිලි රජතුමා විසින් මෙසොපොතේමියාවේ ඒ අසිරියානු පරිපාලන ප්‍රදේශවල ක්‍රමක්‍රමිකව ප්‍රහාර එල්ල කරනවා. ලෙවන්ට් ප්‍රදේශයට ක්‍රමක්‍රමිකව පහර දෙන්න පටන් ගන්නවා. ඔන්න ඕකත් එක්ක ඊජිප්තුවත් එක්ක දැන් ලෙවන්ට් ප්‍රදේශය ආක්‍රමණය කිරීමත් එක්ක ඍජුවම ඊජිප්තු දේශ සීමාව සහ හිතයිටි දේශ සීමාව එකට ගෑවෙන්න පටන් ගන්නවා. ඔන්න ඔතනින් පස්සේ ඊජිප්තුවයි හිතයිටි ශිෂ්ටාචාරයේ දැවැන්ත මහා පරිමාණ යුද්ධ පටන් ගන්නවා. දැන් මේ මහා පරිමාණ යුද්ධවල ප්‍රතිඵලයක් විදිහටයි හිතයිටි අධිරාජ්‍ය යම් බිඳවැටීමකට ලක් වෙනවා. මුලින් ඊජිප්තුව ජයග්‍රහණය කරා. එතනදී හිතයිටි අධිරාජ්‍ය මධ්‍ය රාජධානි සමයට එළඹෙන අතර මේ කාලේදී හිතයිටි අධිරාජ්‍යයේ බලය ක්‍රමක්‍රමිකව දුර්වල වෙනවා. මෙසොපොතේමියාව විසින් නැවත ගහලා මේ ප්‍රහාර එල්ල කරලා හිතයිටි අධිරාජ්‍යයේ භූමි ප්‍රදේශ නැවත මෙසොපොතේමියාවට අල්ල ගන්නවා. ඊජිප්තුව නැවත හිතයිටි අධිරාජ්‍යයට ප්‍රහාර එල්ල කරලා තමන්ගේ භූමි ප්‍රදේශ නැවත ලබා ගන්නවා. මෙන්න මේ කාල පරාසය අපි හඳුන්වන්නේ මධ්‍ය රාජධානි සමය. මේ කාලේදී හිතයිටි අධිරාජ්‍ය දැවැන්ත විදිහට මේ හැකලෙන්න පටන් ගන්නවා, දුර්වල වෙන්න පටන් ගන්නවා. නමුත් මේ ක්‍රිස්තු පූර්ව 1500 1400 කියන කාල වකවානුව තුළ තුර්කියේ හිතයිටි අධිරාජ්‍යයේ ක්‍රමක්‍රමිකව බිඳවැටීමක් සනිටුවන් වුණත් ක්‍රිස්තු පූර්ව 1400 දී මේක නැවත මහා පරිමාණයෙන් නැගී සිටින්න පටන් ගන්නවා. විශේෂයෙන්ම එතනදී වඩාත්ම සුවිශේෂී වෙන්නේ පළවෙන සුප්පලියුම් කියන පාලකයා විසින් දැවැන්ත යුද බලයක්, දැවැන්ත හමුදාවක් නැවත ගොඩනගලා විශාල වශයෙන් මේ හමුදාවන් දැවැන්ත ආහාර අතිරික්තයක්, දැවැන්ත ආර්ථික බලයක් ගොඩනගාගෙන නැවත මෙසොපොතේමියාවට සහ ඊජිප්තුවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. දැන් මේ කාල පරාසය තුළ මේ සුප්පලියුම් රජතුමා විසින් පළවන සුප්පලියුම් රජතුමා විසින් දැවැන්ත ප්‍රහාර ලෙවන්ට් ප්‍රදේශයට මෙසොපොතේමියාවට හා ඊජිප්තුවට එල්ල කිරීම හරහා ඊජිප්තු හා මෙසොපොතේමියානු හමුදා බලය ක්‍රමක්‍රමිකව හැකිලෙන්න පටන් ගන්නවා. දැන් මෙතනින් මහා පරිමාණ යුද කැටුම් ගණනාවක් සිද්ධ වෙනවා. රටවල් තුනක් එකිනෙකට ගහගන්නේ. හරි. එතකොට මෙතනින් මේ යුද කැටුම් වල ප්‍රතිඵලයක් විදිහට මෙසොපොතේමියාවත් ඊජිප්තුවත් ඒකාබද්ධව හිතයිටි අධිරාජ්‍යයත් එක්ක යුද්ධ කිරීමට පටන් ගන්නවා. නමුත් එහෙම කරලවත් හිතයිටි අධිරාජ්‍ය වටන්න මේකට හැලෙන්නේ නැහැ. ඊට පස්සේ රාජ්‍යත්වයටපත් වෙන ඔවටර්ලී කියන මේ හිතයිටි අධිරාජ්‍යය විසින් අතිශය ප්‍රබල ප්‍රහාර දියත් කරනවා ඊජිප්තුවට එරෙහිව. මේ ප්‍රහාරවල ප්‍රතිඵලයක් විදිහට ක්‍රිස්තපූර්ව 1200 වර්ෂයේදී ඊජිප්තුවේ ස්වර්ණතම යුගයක් ඉදි කරපු රජතුමා වෙච්ච දෙවන රැම්සෙස් රජතුමා අධික විදිහට ලෙවන්ට් භූමි ප්‍රදේශය තුළ කාදෙස් සටන දැවැන්ත විදිහට සිද්ධ කරනවා. නමුත් මෙතනින් හිතයිටි වරුන්ට ජයක් ලැබෙන්නෙත් නැහැ, ඊජිප්තුවට ජයක් ලැබෙන්නෙත් නැහැ. ඉතින් ඒ හින්දා මේ දෙවන රැම්සෙස් රජතුමා තීරණය කරනවා සාමගි විසුමක් අත්සන් ගන්න. ඕක තමයි ලෝක ඉතිහාසය අත්සන් කරපු පළවෙනිම සාමගි විසුම කාදෙස් සාමගි විසුම. ওই කාදෙස් සාමගි විසුම අත්සන් කළා
ඕන් එක අස්සම් කරන්නේ මම හිතන්නේ ඔය ෆිනිෂියාවේ ඔය ලෙබනන් භූමි ප්‍රදේශයේ ආසන්නෙන් තමයි මේගොල්ලෝ කාදේශ සාමග විසම අස්සම් කරන්නේ. මෙතනින් ඊජිප්තුව පොරොන්දු වෙනවා හිතයිටි අධිරාජ්‍යයට. හිතයිටි අධිරාජ්‍යයේ දේශ සීමාවලට ඊජිප්තුව ඇඟිලි ගහන්න යන්නේ නැහැ කියලා. ඒ තරනේ හිතයිටි අධිරාජ්‍යයත් පොරොන්දු වෙනවා ඊජිප්තුවත් එක්ක ආයෙ ගැටුම් වලට එන්නේ නැහැ කියලා. අන්න ඕකත් එක්ක ලෝක ඉතිහාසයට සාමග විසම කියන කතන්දරෙත් මේ හිතයිටි අධිරාජ්‍ය හින්දම අපිට ලැබුණා. ඊළඟට මේ අපි ඊළඟට කතා කරමු ක්‍රිස්තු පූර්ව 1200 දී කාදේශ සාමග විසම අත්සන් කරපු මේ හිතයිටි අධිරාජ්‍ය සම්බන්ධයෙන් අපි ඔවුන්ගේ සමාජය, ආගම, තාක්ෂණය පිළිබඳව අවධානය ටිකක් යොමු කරමු. ආගම ගැන ගත්තොත් මේ හිතයිටි අධිරාජ්‍ය හඳුන්වලා තියෙන්නේ දහස් දෙවිවරුන්ගේ භූමිය කියන නමින්. ඒ කියන්නේ තනි දෙවි කෙනෙක් ඉඳලා නැහැ, දෙවිවරු 3000කට ආසන සංඛ්‍යාවක් මොන් වන්දනාමාන කරලා තියෙනවා. එතකොට ඒ හින්දාම මේ භූමියට දහස් දෙවිවරුන්ගේ භූමිය කියන නම තමයි වැටෙන්නේ. විශේෂයෙන්ම මෙසොපොතේමියාවේ ඉන්න දෙවිවරු, ඊට පස්සේ තමන්ම ස්වදේශිකව අර ආර්ය දෙවිවරු ටික, ඊට පස්සේ මේ ඊජිප්තුවෙන් ගත්ත දෙවිවරු වගේ දෙවිවරු විශාල ප්‍රමාණයක් මොන් වන්දනාමාන කරන්න පටන් ගන්නවා. ඒ වගේම මේ හිතයිටි අධිරාජ්‍ය තුල තිබුණු තව සුවසේ ලක්ෂණයක් තමයි දැන් අර ඊජිප්තුව තුලත් මේ වගේ ලක්ෂණයක් යම් තරමකට තිබ්බා. දැන් අපි ඊජිප්තේ ගත්තොත් පාරාවෝ රජතුමා කියලා කියන්නේ දෙවියන්ගේ නියෝජිතයනේ. ඒ වගේ හිතයිටි අධිරාජ්‍යයේ රජතුමා සහ හමුදා ප්‍රධානියා කියන්නේ කුණාටු දෙවියන්ගේ අවතාර බව ඔවුන් පිළිගත්තා. හරි. ඒතකොට හිතයිටි සමාජය තුළ නිකන් හොඳ ආධ්‍යාත්මික පැතිකඩක් දෙවුරු දහස් ගණක් අදහපු සමාජයක් තිබිලා තියෙනවා. ඒ වගේම මේ හිතයිටි ශිෂ්ටාචාරයේ තාක්ෂණය ගැන ගත්තොත් හිතයිටි අධිරාජ්‍ය කියලා කියන්නේ හිම වහින දේශගුණයකට හොඳට අර හුරු පුරුදු විච්ච ශිෂ්ටාචාරයක්. ඉතින් ඒ හින්දාම මොවුන් විශාල මහා මාර්ග හදලා දැවැන්ත නගර සංකීර්ණ ඉදි කරලා ඒ ප්‍රදේශවල වල විශාල ආහාර ගබඩා මොවුන් ඉදි කරගත්තා. ඒ හින්දාම තමයි මොවුන්ට විශාල ආහාර මේ සංචිතයක් බිහි වෙන්න පටන් ගන්න. ඒ වගේම මොවුන්ගේ අපි අනිවාර්යෙන් අවධානය යොමු කරන එක තමයි යුද රථ කියන දේ. විශේෂයෙන්ම ඊජිප්තුව මෙසොපොතේමියාවටත් වඩා ගුණාත්මක භාවයෙන් අතිශයින් ඉහළ යුද රථ ඉදිකිරීමේ ප්‍රධාන ගෞරවය තුර්කියේ හිතයිටි අධිරාජ්‍යයට හම්බ වෙනවා. මොකද කියනවා නම් මොවුන්ගේ ඒ ආයුධවල ඒ යුද රථවල විශාල සංකීර්ණ භාවයක් දැවැන්ත අර හොඳට ඔරොත්තු දෙන මේ යුද රථ තමයි ඔවුන් ඉදි කරලා තිබෙන්නේ ලී සහ යකඩ උපයෝගී කරගෙන. ඒ වගේම අපි හිතයිටි අධිරාජ්‍ය තුල තිබුණු සමාජය පිළිබඳ අවධානය යොමු කරහොත් මේ සමාජය තුල මේ ලොකු ભેද තිබුණු සමාජයක් නෙවෙයි. ඒ කියන්නේ ඊජිප්තුවේ වගේ වහල්ලු ඉන්නවා, අර පූජකයෝ ඉන්නවා, රජතුමා, පූජකයෝ, ඊළඟට සාමාන්‍ය ජනතාව වහල්ලු. අන්න ඒ වගේ කතන්දරයකට වඩා හිතයිටි අධිරාජ්‍ය තුල හැමෝටම සාමාන්‍ය හොඳ සාමකාමී වාතාවරණ තිබ්බා. ඒ විතරක් නෙවෙයි ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පාව හොඳටම තිබුණු සමාජයක් තමයි හිතයිටි අධිරාජ්‍ය අපි සලකන්නේ. විශේෂයෙන්ම මාතෘ මූලික ක්‍රමවේදයක් තිබ්බා කියලාත් ඇතැම් අය ප්‍රකාශ කරනවා තුර්කී පුරා විද්‍යාඥයෝ. ඒ වගේම අපි හිතයිටි ශිෂ්ටාචාරයේ භාෂාව ගැන අනිවාර්යෙන් මෙතනදී අවධානය යොමු කරන්නම ඕනේ. මොකද හිතයිටි ශිෂ්ටාචාරය කියලා කියන්නේ මම කියවනේ ආර්යයන් විසින් හදපු පළවෙනි ඉන්දු යුරෝපියන් විසින් හදපු පළවෙනිම ශිෂ්ටාචාරය හිතයිටි ශිෂ්ටාචාරය. එතන මේ හිතයිටි ශිෂ්ටාචාරයේ කතා කරපු භාෂාව මුල්ම ප්‍රෝටෝ ඉන්දු යුරෝපීය භාෂාවෙන් කැඩිලා ආපු ශාඛාවක් වුණු හිතයිටි භාෂාව තමයි මොවුන් කතා කරන්නේ. ඒකෝ මේ හිතයිටි භාෂාවේ අද ඔය ඉංග්‍රීසි භාෂාවෙන් වෝටර් කියලා කියන්නේ. ඒ වෝටර් කියන එක අතීතයේ හිතයිටි භාෂාවෙන් වතාර් විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ. එතකොට අද කාලේ දකින්න ලැබෙන ආර්ය භාෂා සංස්කෘත මේ ප්‍රංශ වගේ මහා දැවැන්ත සංකීර්ණ ව්‍යාකරණිකුත් තිබිලා නැහැ. තියෙන බොහොම සරල සංකීර්ණ විසීම ලිංග ભેදය ගැන ගත්තොත් අද ප්‍රංශ භාෂාව ගත්තොත් ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග. හරි සංස්කෘත භාෂාව ගත්තොත් ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග නපුංසක ලිංග. හැබැයි හිතයිටි භාෂාවේ කතන්දර නැහැ. පොදු සහ නපුංසක ලිංග විදිහට විතරයි ප්‍රධාන කොටස් දෙකක් විතරයි තිබිලා තියෙන්නේ. ඒ වගේම වර්තමාන කාල සහ අතීත කාලයේ විතරයි හිතයිටි ශිෂ්ටාචාරය තිබිලා තියෙන්නේ. අනාගත කාලයක් නැහැ. හරියට නිකන් සිංහල භාෂාවේ අනාගත කාලය ගැන කියනකොට හෙට ඒක මම කරන්නම් කියනවා වගේ තමයි කියලා තියෙන්නේ. එතකොට මේ හිතයිටි ශිෂ්ටාචාරයේ අක්ෂර ගැන අපි අවධානය යොමු කරොත් හිතයිටි වරු Tamanටම ආවේනික අකුරු හදාගත්තේ නැහැ. ඒ කියන්නේ මුල්ම ඉන්දු යුරෝපීය භාෂාව වෙන්නේ හිතයිටි මේ ලිඛිත භාෂාවෙන් හිතයිටි භාෂාවනේ. මේ හිතයිටි භාෂාව ලිව්වේ
මෙසපොතේමියාවේ අක්කඩි භාෂාවේ අකුරු වලින්. ඒ කියන්නේ රූපාක්ෂර වලින් තමයි මොන්නේ ශබ්ද ටික ලිව්වේ. ඊළඟට අපි මෙසපොතේ මේ හිතයිටි ශිෂ්ටාචාරය ගැන මේ අවධානයක් යොමු කරනකොට හිතයිටි ශිෂ්ටාචාරයේ තිබුණු වෙළඳ සම්මතා ගැනත් අපි ටිකක් අවධානය යොමු කරන්න ඕන. මේ මොකද කියනවා නම් හිතයිටි ශිෂ්ටාචාරය විසින් විශාල වෙළඳ ශාඛාව දෙවන්ත ආර්ථික ආධිපත්‍යයක් ගොඩනගාගෙන තිබ්බා. ඒ කියන්නේ මොහොත විශාල ඊජිප්තුවර ගහන්න තරම් ක්‍රිස්තු පූර්ව 1299 රැම්සෙස් රජතුමා කාදේශාමගේසුම අසංකණ්ඩ හිතයිටි රජතුමාට ආරාධනා කරනවා. ඒ කියන්නේ ඒ තරමටම ඊජිප්තුව දනගස්සන්න හිතයිටි වුණ ආධිපත්‍යයක් තිබුණා කියන්නේ මොවුන් විශාල වෙළඳ බලයක් ගොඩනගාගෙන තිබ්බා කියන්නේ. විශේෂයෙන්ම මොවුන් විසින් විශාල වශයෙන් යකඩ නිෂ්පාදන ඔය රටවලට බෙදලා දීලා තියෙනවා. ඒ වගේම අපි විශාල තඹ ඒකාධිකාරයක් විශාල ආහාර සංචිත ප්‍රමාණයක් දැවැන්ත කියන අතිශය සාරවත් පසක් මේ භූමි ප්‍රදේශය තුර්කිය තුල තියෙනවා. ඒතර ඒ හින්දා හිතයිටි ශිෂ්ටාචාරය විසින් මහා දැවැන්ත ආහාර යකඩ ලෝහ වර්ග අනම්මනම් ගොඩක් දේවල් විවිධ රටවලට විකුණලා දීලා තියෙනවා. මෙසොපොතේමියාව, ලෙවන්ට් භූමි ප්‍රදේශ, ඊජිප්තුව, ඊළඟට ක්‍රීටා ශිෂ්ටාචාරය, අලාසියානු අධිරාජ්‍ය ඔය වගේ අධිරාජ්‍යයන් එක්ක මොවුන් මිත සමන්තා පවතර තියෙන බව තමයි සාධක ඔප්පු වෙන්නේ. තුර්කී හිතයිටි ශිෂ්ටාචාරයේ බිඳවැටීම සම්බන්ධයෙන් තමයි දැන් අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ තුර්කී හිතයිටි ශිෂ්ටාචාරයේ බිඳවැටීම ගැන ගත්තොත් සාමාන්‍යයෙන් තුර්කී හිතයිටි ශිෂ්ටාචාරය ඔය සාමාන්‍යයෙන් ක්‍රිස්තු පූර්ව 1190 වගේ වෙනකොට තමයි මේක බිඳවැටෙන්න පටන් ගන්න. විශේෂයෙන්ම මේ තුර්කී හිතයිටි අධිරාජ්‍යයට අර මම කියවනේ කලින් මෙසොපොතේමියාවත් එක්ක ඊජිප්තුවත් එක්කයි විශාල යුද්ධ ප්‍රමාණයක් කරා කියලා. ඇත්තටම මේ යුගයේ අවසානය වෙනකොට කියන්නේ ක්‍රිස්තු පූර්ව 1190 කියලා කියන්නේ මෙසොපොතේමියාවේ අසිරියානු අධිරාජ්‍ය බිහිවෙන කාල පරාසය. ඒ හින්දාම දැවැන්ත ප්‍රහාර පිට එල්ල වෙන පටන් ගන්නවා මේ තුර්කී හිතයිටි ශිෂ්ටාචාරයට. ඉතින් මේ තුර්කී හිතයිටි ශිෂ්ටාචාරයට මහා පරිමාණ මෙසොපොතේමියානු ප්‍රහාර එල්ලවීමේ ප්‍රතිඵලයක් විදිහට මේ මෙසොපොතේමියානු රාජධානිය කෑලි වලට කෙල්ල බෙදලා යන්න පටන් ගන්නවා. වෙන වෙනම ප්‍රවර රාජ්‍යයන් බවට මොවුන්පත් වෙනවා. ඉතින් මේ නිසාම මොවුන්ගේ ස්වාධීනත්වයේ කෑලි වලට බෙදලා ගිහලා වෙනම විසිරලා යෑමත් එක්ක මේ හිතයිටි ශිෂ්ටාචාරය මෙසොපොතේමියාවේ ඉදිරියේ ඍජු බිඳවැටීමකට ලක් වෙනවා. ඉතින් ඒත් එක්ක මේ හිතයිටි ශිෂ්ටාචාරය ඇතුලේ හිටපු වෙනම අර ජනවර්ග විසින් හිතයිටි වරුන්ට එහෙම නැත්නම් දැන් හිතයිටි වරු කියන ආරජන කණ්ඩායමනේ මොවුන්ට එරෙහිව කැරලි සිද්ධ කිරීමත් එක්ක හිතයිටි අධිරාජ්‍ය මහා පරිමාණ වශයෙන් බිඳවැටලා හිතයිටි අධිරාජ්‍ය මේ ලෝක ධාතුවෙන් අතුරුදහන් වෙලා යනවා. ඉතින් අද වෙනකොට අපිට තුර්කියේ විශාල භූමි ප්‍රදේශයක මේ හිතයිටි අධිරාජ්‍යයේ නටමුන් දැක බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ක්‍රිස්තු පූර්ව 1700 වසරේ ආරම්භුණු තුර්කී ආර්යයන්ගේ හිතයිටි ශිෂ්ටාචාරය ක්‍රිස්තු පූර්ව 1190 වසරේදී සම්පූර්ණයෙන්ම බිඳවැටලා යන්නේ. ඉතින් මේකත් එක්ක සිද්ධ වෙන විශාල පරිවර්තනයක් සිද්ධ වෙනවා. මොකද කියනවා නම් එතෙක් තුර්කි භූමි ප්‍රදේශ තුළ කතා කරපු භාෂාව ඉන්දු යුරෝපීය භාෂාවක්. ඒ කියන්නේ අපේ සිංහල භාෂාව අයිති වෙන භාෂා පවුලේ භාෂාවක්. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා ඔය තුර්කි භාෂාව වගේ භාෂාවන් ගොඩනගෙන්න පටන් ගන්නේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට විශේෂයෙන් පසු කාලවල ඔය තුර්කි භූමි ප්‍රදේශය ග්‍රීසියට යටත් වෙනවා. ඊට පස්සේ ග්‍රීක භාෂාව තුර්කිය තුල කතා කරනවා. ඊට පස්සේ රෝමයට යටත් වුණාන් පස්සේ ලතින් භාෂාව ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට අද වෙනකොට තුර්කි භාෂාව තමයි ඔය භූමි ප්‍රදේශය තුල කතා කරන භාෂාව වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ලෝකයේ තුල තිබ්බ ඊටාම ප්‍රබල ශිෂ්ටාචාරයක් වුණු හිතයිටි ශිෂ්ටාචාරයේ කතන්දරය තමයි මම අද ඔබට ගෙන හැර දැක්වී අපි ඊළඟ දවසෙන් තවත් ශිෂ්ටාචාරයක් අරගෙන එන්නම්. අදට සුබ දවසක්.